වෙල්කම් කියලා පිළිගන්නවා ඔයාව අදත් මගේ YouTube channel එකට. අද අපි බලන්න යන්නේ කොහොමද මේ WinRAR ෆයිල් එකක ඇතුලේ තියෙන මේ password එක අයින් කරගන්න කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන enter password කියලා දෙනවා. දැන් මට මේකේ password එක මතක නැහැ. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ password එක අපි අයින් කරගන්න කියලා. හරි. ඒකට ඕගොල්ලන්ට පොඩි tool එකක් ඕනනවා. ඒකේ link එක මම පල්ලා description එකේ comment section එකේ දාලා තියන්නම්. ඒකේ නම තමයි මේ fastfab කියන එක. මේක rar file වලට තමයි තියෙන්නේ. මේ rar file වලට තියෙන්නේ 7zip වලට පුළුවන් ඒ බොහෝ දුරට. මේක ඔයගොල්ලන්ට pay කරන්න තියෙන්නේ. ඒත් අද pay කරන්න ඕනේ නැහැ. මොකද අපි අපේ පොඩි වැඩකට ඕන වෙනින්දා මෙතනින් download කියන එක දීලා ඔයගොල්ලෝ මේක download කරගන්න පුළුවන්. මෙතන download කියන එක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ යයි මෙන්න මේ page එකට. මෙන්න page එකේ ඔයගොල්ලෝ ඇවිල්ලා ටිකක් කරලා යනකම් download දුන්නේ නැත්නම් මෙන්න මෙතන කොළ පාට එක තියෙනවා. මේ කොළ පාට බටන් එක ක්ලික් කරලා download කරගන්න පුළුවන්. හරි. අද අපි බලමු කොහොමද දැන් මේක setup කරලා අපේ මේ password එක හොයාගන්න කියලා. මේ දිහා මම දැන් download කරගත්ත password එක මේක උඩ මම double click කරලා open කරගන්නවා. හරි. මම මෙතන yes දෙනවා. මේක normal setup කරගන්න විදිහට තමයි setup කරගන්න තියෙන්නේ. මම ටක් ගාලා setup කරන් යනවා. හරි. මම මෙතන finish දීලා දැන් අපි බලමු මේක අපේ software එක open වෙන විදිහින්. යාළුවෝ ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. මතක තියාගන්න subscribe button එකට එහා පැත්තේ තියෙන bell notification button එකත් enable කරලා තියාගන්න. එතකොට තමයි මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකකින් දැනුවත් වෙන්නේ. හරි. මම දැන් මගේ web browser එක close කරගන්නවා. හරි guys, අපිට බලා ගන්න පුළුවන් අපේ software එක තියෙනවා. මෙතනදී ඕගොල්ලන්ට attacks වර්ග තුනකින් තමයි අපි මේ password එක හොයාගන්න යන්නේ. මෙතන dictionary attack කියලා එකක් තියෙනවා. ආය brute force with mass attack කියලා එකක් තියෙනවා. ඒ වගේම brute force attack එකක් තියෙනවා. මේකේ අපි ඉස්සෙල්ලාම එකින් එකට තමයි යන්නේ. දැන් පළවෙනි එක හරි ගියේ නැත්නම් දෙවෙනි එකට යනවා. දෙවෙනි එක හරි ගියේ නැත්නම් තමයි තුන්වෙනි එකට යන්නේ. තුන්වෙනි එකේ තියෙන්නේ මේ තියෙන්නේ try all possible combinations. ඒ කියන්නේ ටිකක් අමාරු passwords තමයි මේ brute force attack එකෙන් කඩා ගන්න අපි. දැන් අපි මෙතන dictionary attack එකක් දීලා බලමු. ඒක දෙන්න ඔයගොල්ලෝ මෙතන dictionary attack select කරලා මෙතනින් අපේ password එක හොයාගන්න ඕන ෆයිල් එක අපි මෙතනට තෝරන්න ඕනේ. හරි. මම දැන් මෙතන add කියන බටන් එකෙන් මගේ zip ෆයිල් එක මම දැන් මෙතන add කරගන්නවා. දැන් මේ මම add කරගත්ත zip file එකේ මට password එක මතක නැහැ. මම දැන් මේ password එක හොයන්න තමයි යන්නේ. දැන් ඔයගොල්ලෝ මෙතනදී බලා ගන්න පුළුවන්. මෙතන protection කියලා තියෙනවා. මේක rar file එක. ඒතකොට මෙතන protection එකේ ඒ කියන්නේ ස්වභාවය දින මෙතන දැන් very high කියලා තියෙන්නේ. ඒ කියන්නේ protection එක මේ ඉහළ තත්ත්වයේ තියෙන එකක්. ඒ වගේ මෙතන තියෙන password එක දන්නේ කියලා. guys, ඔයගොල්ලෝ මේ software එක buy කරොත් විතරක් සමහර විට password එක පෙන්වන්න පුළුවන්. ඒ හින්දා මම ඔයගොල්ලෝ යටින් දාලා තියන්නම් මේකේ free ගන්න link එක. ඒක click කරලා ඔයගොල්ලෝ ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ password එක හොයාගන්න. මම දැන් මෙතන පළවෙනි දෙන dictionary attack එක select කරලා ඒක දෙන්නම්. මෙතනින් ඔයගොල්ලෝ මෙතන පොඩි settings icon එකක් තියෙනවා. ඒකට ගිහලා ඔයගොල්ලෝ වෙන dictionary එකක් මෙතනට attach කරගන්නත් පුළුවන්. මෙතන ඔයගොල්ලෝ brute force attack එකක් දෙන්නත් පුළුවන්. දැන් අපි නම් කරන්නේ සාමාන්‍යයෙන් පළවෙනි එක දෙනවා. ඒක හරි ගියේ නැත්නම් තමයි දෙවෙනි එකට යන්නේ. දෙවෙනි එකෙත් ඔයගොල්ලෝ මෙතනින් settings කියන දෙන customize කරගන්න පුළුවන් ඔයගොල්ලෝ කැමති විදිහට. පළවෙනි එකේ දෙන ඔයගොල්ලෝ password එක length එක minimum කියන අඩුම password එක එකත් උපරිම 6ක් මේකේ default එකලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේක කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයගොල්ලෝ කැමති ටික customize කරගන්නත් පුළුවන්. ඒ වගේම
brute force attack එක දෙනවා කලින් brute force with mask attack දැන් මේක brute force attack මේකේ ඒ කියන්නේ කොච්චර amount password එකක් වුණා මේක හොයලා දෙනවා හැබැයි මේකට ටිකක් වෙලා වෙනවා දැන් මම මගේ password එක පළවෙනි එකෙන් පටන් ගන්නවා අපි පළවෙනි එකෙන් හරි ගියේ නැත්නම් දෙකටයි තුනටයි යන්න දැන් මෙතන dictionary tag එක select කරලා මෙතන start කියන එක මම දැන් දෙනවා ඊට පස්සේ මෙතන බලා ගන්නවා checking password කියලා නම් මෙතන password check කරන ගාන වැටෙනවා ඒ වගේම මෙතන යන වෙලාව පෙන්නනවා හරි ඊටම පොඩි වෙලාවකින් අපිට password හොයාගන්න පුළුවන් නම් මේ password තමයි 1 2 3 මෙතන ඔයගොල්ලෝ පුළුවන් password එක copy කරගන්නත් දැන් 1 2 3 නම් මට මතක හින්දා මෙතන ඕකේ දෙනවා දැන් මෙතන ඔයගොල්ලෝ බලන්න password එක 1 2 3 කියලා වැටලා තියෙනවා ඒ කියන්නේ මේගොල්ලෝ password එක හොයාගත්තා guys ඔයගොල්ලෝ මෙතන register කරලා නැත්නම් මෙතන unregister කියලා ඇරලා තියෙන නැත්නම් මෙතනින් පොඩි නිල් පාට tag එකක් කරලා unregister කියලා ඇරලාත් ඇති මම පල්ලා දාගෙන link එකෙන් download කරගත්තා අනිවාර්ය register කියලා තමයි වැටෙන්නේ අදට නම් මම ගෙනල්ලා තියෙන වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා guys ඔයගොල්ලෝ තාම මගේ channel subscribe කරලා නැත්නම් නිකන් subscribe කරලා එකතු වෙන්න මතකද bell notification button එක enable කරලා තියාගන්න තව මතකද වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා මම WhatsApp page එකක් හදලා දෙනවා ඔයගොල්ලන්ට පුළුවන් ඒකට join වෙන්න ඒක මම daily updates දෙනවා ඔයාලට පුළුවන් මේ updates එක සම්බන්ධ වෙන්න පල්ලා කියන link එකේ WhatsApp page එක join වෙලා එහෙනම් guys අද මම ගිහින් එන්න ඔයගොල්ලන්ට සුබ දවසක්